රජතුමා කියන සංකල්පයේ ප්‍රබලත්වය පෙන්වන්න විවිධ කවි හදලා තියෙනවා අපේ මිනිස්සු. ඒතකොට ඒ කවි අතරේ අර රාජසිංහ රජුගේ ප්‍රබලත්වය පෙන්වන්න හදලා තියෙන කවියක් මෙහෙම මේ මලේ මලේ තැඹිලිය වෙලෙන පොල් මලේ රලේ රලේ මුහුදෙන් හමන දිය රලේ බලේ බලේ රාසින් දෙවි අංගේ බලේ ගලේ කොටුව බැඳයි තිරුකුණාමලේ. දැන් ඒතකොට ඒ කවියෙන් පෙන්නේ දැන් අපි මේ මැණික්කඩවර මේ ප්‍රදේශයේ තියෙන රජ කෙනෙක් තිරුකුණාමලේ කොටුවක් බැඳලා කියලා. ඉතින් ඒකෙන් පේනවා මේ රජුරු මේ ලංකාව පුරාම යම්කිසි බලයක් ව්‍යාප්ත කරුවා. එහෙම නැත්නම් බලය තමන්ගේ බලය පතුරවන්න හිටියා කියන එක. එතකොට ඒ තුල යම්කිසි අපිට හිතන්න යමක් තියෙනවා. අපි තව ඉදිරියට ඒ පිළිබඳව කතා කරමු. දැන් අපි ඇවිල්ලා තියෙනවා මේ දැදිගම මැණික්කඩවර ගමේ නියම් ගමක් වෙන අලුපතට. ඔව්. මේ අලුපතට ඇවිල්ලා මේ අලුපතේ ඒ කාලේ ඉඳලා ගම්වාසීන්ගෙන් මේ එන ඒ කතාවෙන් එන ඒ ඉතිහාසය සොයාගෙන මේ මොකද්ද මේ අලුපතේ විස්තරය මොකද්ද කියලා අපේ ගමේ මාමා කෙනෙක් කියන ලොකු පුතා මාමත් එක්ක මේ ගමනට අපි සම්බන්ධ කරගෙන ඉන්නවා. කියන්න මාමේ අපිට මේ පිළිබඳව පොඩි විස්තරයක්. අලුපත කියලා ගම හැදිලා තියෙන්නේ අපේ රජ කෙනෙක් ඉඳලා තියෙනවා මායා දුන්නේ කියලා. ඒ රජා තමයි මේ අපේ තිබිච්ච මේ බණපොත් අනික අපට අවශ්‍ය කරන වෙදපොත් ඒ පොත් සියලුම ධාති අරන් ඇවිල්ලා මේ අලුපත කියන තැන තමයි මේ පුච්චලා තියෙන්නේ. ඒ පුච්චාපු එකේදී ඒකේ ශෝකෙට තමයි මේ බුබුල කියන එක මතුවලා කියලා නිබන්ධය තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි තව ස්ථානයකට යනවා නේද මාමා? ඔව්. මේ දිය බුබුල. ඔව්. අපි යන ගමන් කතා කරමු ඉතුරු විස්තර ටික. අපි මේ දැන් අලුපතේ දිය බුබුල. මේ අලුපත ගැන කියවෙද්දී පොඩි දිය බුබුලක් ගැන කතා වෙනවා. මේ අපේ තිස්ස සර්රුත් අපේ ලොකු පුතා මාමත් දෙන්නම කියන මේ දිය බුබුලේ එන වතුර පාරක් අපිට මේ යන පාරේදී හම්බෙනවා. අපිට මේ වතුර පාර ගැන තිස්ස සර්රුත් ලොකු පුතා මාමත් පොඩි විස්තරයක් කරන්න. ලොකුට කියන්නේ මේ කියන්නේ වතුර දිය බුබුල පටන් ගන්න තැන ඉඳලා අඩි 200ක් විතර පාටින් දිය බුබුලෙන් එන වතුර පාර ඒ පල්ලෙන් අලද්දිග කුඹුරියාට යනවා. ඔව්. මේ වටේ තියෙන කුඹුරියායට. ඔව් වටේ තියෙන කුඹුරියායට. මේ කුඹුරියාය වැඩ කරන්නේ මේ දිය බුබුලෙන් තමයි. දිය බුබුලේ. ඔව්. දුෂ්කර ගමනක් යනවා ඉන්නේ. මේ කකුල් එහෙම ගන්න දෙයක් නැහැ මේ. අපි මේ පොඩ්ඩක් දිය බුබුලෙන් එන වතුර පාරත් එක්ක තමයි අපි යන්න තියෙන්නේ. අපේ පොඩි දුෂ්කර ගමන. ඉතපත යලා මේ මඩත් එක්ක යන්න තියෙන්නේ අම්මෝ. කට්ටිය යනවා. මේ ජනප්‍රවාදයේ එන විදිහට මේ මාමා කියන විදිහට මායා දුන්නේ රජතුමා පොත් පුච්චපු විදිහයි අපේ තිස්ස සර් කියන විදිහට බෙල් වාර්තාවේ පොත් පුච්චපු විදිහයි දෙක අනුව මේ ගල උඩ තමයි මේ පුච්චලා තියෙන්නේ මේ පොත්. ඒ පුච්චපු ගල තමයි මෙතන මේ සඳහන් වෙන්නේ. මේ දැන් ඒ ගල කැලා වෙහිලා තියෙනවා. ඕන් ওই විදිහට තමයි තියෙන්නේ. මේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ තිස්ස සර් කියන විදිහට බෙල් වාර්තාවේදී රාජසිංහ රජතුමා විසින් පොත් පුච්චපු ගලට ඒ වගේම අපේ ලොකු පුතා මාමා කියන විදිහට මෙතන මායා දුන්නේ රජතුමා විසින් මේ ගම්වාසීන් විසින් එන පැවතගෙන කතා අනුව මෙතන පොත් පුච්චලා තියෙන විදිහට සඳහන් වෙනවා මායා දුන්නේ රජතුමා. ඉතිහාස දෙකක කතා දෙකක්. අපි මේ මායා දුන්නේ රජතුමාගේ පොත් පුලුස්සපු කතාව අපි ලොකු මාමා මේ ලොකු පුතා මාමත් එක්ක අපි දැන් කතා කරන්න දෙමු. කියන්න මාමේ. ඔව් අපේ තිබුණ පොත්පත් නේ අපේ පෑගල් දිස්ත්‍රික්කෙම තිබුණු වෙදපොත්, බණපොත්, තව සරප පොත්, තව අපට උනාය කරන සියලුම පොත් වර්ග මේ මායා දුන්නේ රජු මෙතෙන්ට සමුදාවක් එක්ක ඇවිල්ලා මේ බුබුලට පල්ලෙන් බුබුල වතුලා තියෙන පස්සේ ඒ පොත් ටික එතන තමයි පුච්චලා තියෙන්නේ. ඒ පුච්චපු ශෝකෙට තමයි මේ බුබුල මතුණා කියලා නිබන්ධය කියන්නේ අපේ අත්තමුත්තා කිරිකිසා කියන්නේ විදිහට තමයි. ඔව් ඒ කියන්නේ දැන් මෙතන මේ ගල් ලෙනක්නේ දැන් අපි මේ ගල් ලෙනක් අතුරුන් ඇවිල්ලා තියෙන්නේ. ඒ ලෙන පස්සු කාලීනව කඩා වැල්ලා තියෙනවා අපේ මේ ලොකු පුතා මාමා තිස්ස සරුත් කියන විදිහට. මේ කතාවේ වෙනස් වෙන්නේ රජවරු දෙන්නා පමණයි. මේ මාමාගේ කතාව අනුව මෙතන කියවෙන්නේ මායා දුන්නේ රජතුමා පිළිබඳව. මේ මායා දුන්නේ රජතුමා ද එතකොට මේ ලෙන තුල වාසය කරලා තියෙන්නේ අපේ මාමේ එහෙම කියලා නෑ. එහෙම කියලා නෑ. පොත් පිටුවා කියලා විතරයි පමණයි කියලා තියෙන්නේ. පොත්. එතකොට මේ සිංහල බෞද්ධ ඉතිහාසයට අනුව වෙදකම සහ මේ බෞද්ධ පොත් තමයි මෙතන පුච්චලා තියෙන්නේ. ඔව්. එහෙම කතාවක් තමයි මේක දැන් මේ හැදිලා තියෙන්නේ.
දැන් අපි මේ කඩා වැටිච්ච ලෙනේ කොටසක තමයි මේ අපි ඉන්නේ. මේ මගේ මෙතන තියෙන මේ ඉතුරු කෑල්ල මේ ලෙනේ මේ දිගට ගල තියෙනවා. මේ ඉතුරු මේ ගලක් තමයි කඩා වැටෙන්නේ. මේ ගල කඩා වැටෙන්න මේ වාසය කරපු ගල කඩා වැටෙන්න හේතුව මොකද්ද? හේතුවනේ පොත් පුච්චපේකේ ශෝකය. මේ පොත් පුච්චපේකේ ෂෝකෙට තමයි මේ ගල උනත් පුපුරලා ගිහලා තියෙන්නේ. මේ ගලත් පුපුරන්න තරම් ඒ කියන්නේ මහා පොත් කන්දරාවක් මෙතන පුච්චලා ඇති. ඔව්. එහෙම තමයි මේක සඳහන් වෙන්නේ. සඳහන් වෙන්නේ. අපි එහෙම නම් කියලා මුතුන්මිට්ටෝ කියන්නේ. මුතුන්මිට්ටෝ කියන්නේ. මේ මුතුන්මිට්ටෝ කියන විදිහට මෙතන මේ පොත් ටික පුච්චලා තියෙන්නේ මේ මායාදුන්නේ රජතුමා විසින්. නේද මාමේ? ඔව් එහෙම තමයි කියන්නේ. කියන්නේ මායාදුන්නේ රජතුමා ඒ අනුව තමයි මේ පොත් එතනට ඇවිල්ලා. එයා ඒතකොට බෞද්ධ රජෙක් නෙමෙයිද මෙච්චර මේ කුරියුරු වැඩක් කරන්නේ? එහෙම බෞද්ධ කියලා මෙතන පොතක පෙන්නලා නැහැ නේ කොතන. පෙන්නලා නැහැ කොතනකවත්. ඔව්. ඒ කියන්නේ මේ මායාදුන්නේ රජතුමා බෞද්ධ එක්කෙනෙක් නෙමෙයි. ඔව් බෞද්ධ තමයි. බෞද්ධ තමයි. බෞද්ධ තමයි. දැන් එයාගේ අයියෙක්නේ අයියෙක්ද මල්ලියක්ද රජකම් කරුවා කියන්නේ මේ කොහෙද මේ අලව්ව දෙහා කොහෙද? අලව්වේ දෙහා දඹදිනිය. ඔව් දඹදිනිය. දඹදිනිය. එයාගේ අයියෙක්ද මල්ලියක්ද රජකම් කරන්නේ. ඒ අයියට කරන ද්‍රෝහිකමක් වශයෙන් තමයි මේ කියන්නේ ඒගොල්ලෝ අර වෙදකම් බණපොත් අරවම තිබුණොත් අයියා දැන් ප්‍රයෝජන ගන්න ඕනේ. ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ ප්‍රයෝජන ගන්නවා කියන තමයි මේ මල්ලි තරහට තමයි මේ වැඩේ කියන්නේ. ඔයලා කරලා තියෙන්නේ. කරලා තියෙනවා මේ හැංගීම. ඒ හැංගීම. මේ මාමා සඳහන් කරන්නේ මේ ගම්වාසීන්ගෙන අපේ පැරණන් විසින් ක්‍රමයෙන් කටකතාවෙන් ආපු දේ නේද මාමේ? ඔව් නේද පොත්පත්වල නෑ මේක. පොත්පත්වල මෙව සඳහන් වෙලා නැහැ. ඇයි මෙව පොත්පත්වල සඳහන් වුණේ නැත්තේ? ඇයි මේ ඉතිහාසය මකන්න උත්සාහ කරන්නේ? අපිට අන්න ඒක තමයි ගැටලුව තියෙන්නේ. නේද? ඔව්. ඒ කියන්නේ මේක ලොකු දැන් මේ පිළිබඳව ගොඩාක් හොයන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ වගේම මේ මැණික්කඩවර ග්‍රාමයේ මෙව් වගේ වැහිච්ච ස්ථාන බොහෝමයක් තියෙනවා. ඔව්. තියෙනවා. දැන් මේ මාමා සඳහන් කරන විදිහට මේ මායාදුන්නේ රජතුමාගේ සහෝදරයෙක් මේ දඹදිනිය රජකම් කරලා තියෙනවා. ඔව් රජකම් කරලා තියෙනවානේ. ඒ රජකම් කර ඒ රජතුමා මේ බෞද්ධ ඉතිහාසයට අදාළ පොත් සහ මේ වෙදකමට අදාළ පොත් රැගෙන යයි මේකෙන් ප්‍රයෝජනය ගනී කියලා මේ හේතුව මත තමයි මේ ගල උඩ අපි මේ ගල උඩට ගල උඩට ගිහලා අපි කතාව ඉදිරි කොටස් කරමු. මේ ගල උඩට ඇවිල්ලා මේ පොත් ටික පුච්චලා තියෙන්නේ. ඒ කියන්නේ පොත් මහා කන්දරාවක් පුච්චලා තියෙනවා මේකට. ඊට පස්සේ ඒ ෂෝකෙට මේ ගල් කැඩලා මහ මුහුදෙන් දියබුලා මතුවෙලා ගොඩාක් හේතු වෙලා තියෙනවා. මේ මාමා කියන විදිහට මායාදුන්නේ ගැන කතා වෙද්දී අපේ තිස්සස වෙනම කතාවක් කියනවා. මේ තිස්සස කියන්නේ මේ බෙල් වාර්තාවට අනුව නේද තිස්සස? මේ බෙල් වාර්තාවට අනුව. බෙල් වාර්තාවට අනුව. හරි. මේ බෙල් වාර්තාවට අනුව මේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ කුමක්ද කියලා අපි තිස්ස සර්ගෙම දැනගමු. තිස්ස සර් අපිට මේ පිළිබඳව මේ අහන් ඉන්න ජනතාවට හොඳට පැහැදිලි කරලා කියන්න. දැන් අපි මේ සියලු දෙනා ඇවිල්ලා තියෙන මේ අර පොත් පිලිස්සුවක් කියන ඒ ගල මතට ඒ ගල පර්චස් 15ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. පර්චස් 15ක් විතර තියෙනවා. ඔව්. පර්චස් 15ක වපසිරියක් තියෙන ගලක් මත තමයි මේ පොත් ටික පුච්චලා තියෙන්නේ. ඔව්. දැන් අපි මේ රාජසිංහ රජුරුවෝ මේ තිස්ස සර් කියන විදිහට අපේ ලොකු පුතා මාමා කියන විදිහට මේ මායාදුන්නේ රජතුමත් මේ ගල මත තමයි ඒ පොත් පුච්චලා හෝ පොත් විනාශ කරලා තියෙන්නේ. මේ ගල මත තමයි. ඒ ගල කොටස් 3කට බැලලා තියෙනවා. මේ ගලේ තිබෙන ඒ ගල තුල වූ ෂෝකෙට මම හිතන විදිහට. ඒ වගේම දැන් අපි ලොකු පුතා මාමා කියනවා මේක උඩ මේ පොත් පුච්චුවා කියලා. ඔව්. ඒ පොත් පිච්චුවා කියලා. දැන් මම අපිට මේ ඒ විනාශ වෙච්ච ආකාරය ඒ පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරන්න. දැන් විනාශ වෙන ආකාරය කියන්නේ පොත් එකතු කරලා මෙතනට ගෙනල්ලා ඒ කොහේ පොත්ද? එක එක දැන් එහෙම නෑ. කැලන් දිස්ත්‍රික්කයේ ඊවල පත්තියේ ඉල්ලා පොල්ලේ කියන හැම පන්සලකම ඒ ප්‍රදේශවලට හේවා යවලා ඒ හේවා තමයි මෙතන ගෙනාවා කියන්නේ. ඒ පොත් පුරාණ අපිට ගාණක් කියන්න බෑනේ. ගාණ කියන්න බෑනේ. අපි කැලන් දිස්ත්‍රික්කයේ ඉලා කිවි පන්සල සියලුම පොත් ටික හේවා යෝජලා ඔව්. දැන් මම ගෙනාවා. ඒ ගල මේ ගල මත තමයි ඒ පොත්ම පුච්චලා තියෙන්නේ. ඔය ගල පුච්චන්ට ඉස්සර නම් නිකන් තියෙන්නේ ඇති. දැන් ගල සුවත හතරට කැඩලා තියෙනවා. ගල. ඒ කියන්නේ ඒ ෂෝකෙට. අපිට මේ වෙච්ච පිපිරීම කොටස් 3කට වෙලා තියෙනවා. ගොඩක් කැලෑ වැහිලා තියෙනවා. ඔය එකක් ඒකේ ෂෝකෙට පතිවත් සමග ගල පිපිරිච්ච එකක්. ඔව් මේ ඒ පිළිබඳව බෙල් වාර්තාවේ සටහන් කරන 8 වෙනි පිටුවේ හෝ 7 වෙනි පිටුවේ මට මගේ මතක හැටියට ඒ පොත් විනාශ කෙරුවේ පළවෙනි රාජසිංහ රජුරෝ කියලා තමයි බෙල් වාර්තාවේ සටහන් වෙන්නේ. නමුත් ඒ විනාශ ගින්දර දැම්මා හරි එහෙම එකක් කියලා නෑ පොත් විනාශ කරුවා කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ පොත් විනාශ කරා තියෙන්නේ රාජසිංහ රජුරෝ කියලා තමයි මේ බෙල් වාර්තාවේ සඳහන් වෙන්නේ. ඉතින් පොත් විනාශ කරලා පස්සේ ඒ රජුරෝ මේ ලංකාවේ සම්පූර්ණම එක බැනර් එකක් අතට ගත්තා කියලා. මේ පොත් විනාශ කරලා එක දරියක් යටට ගත්තා කියලා සටහන් වෙනවා.
ඒ කියන්නේ මේක මේ වෙනම සඳහන් වීමක් වෙලා තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ රජතුමා දැන් මේකයි අපේ දැන් මම හිතන්නේ උරුමය පිළිබඳව වෙනම සටහන් වෙච්ච පොත් තියෙන්න ඇති. ඔව් එතකොට උරුමය පිළිබඳව හෝ වෙනත් කරුණු පිළිබඳව. කරුණු පිළිබඳව. එතකොට ඒ කරුණු සම්පූර්ණයෙන්ම එකතු කරලා රාජසිංහ රජුව විනාශ කළා කියලා. ගිනි තිබ්බා කියන කතාවටත් වැඩිය ඒ පොත් විනාශ කළා කියන කතාව තමයි තියෙන්නේ බෙල් වාර්තාවේ. බෙල් වාර්තාවේ. එතකොට එහෙම විනාශ කරන්න ඇත්තේ අනෙක් රජවරුන්ට ගිය උරුමයන් ඔව් නැති කරලා රාජසිංහ රජුගේ පරපුරට පමණ උරුමය ගන්න වෙන්න ඕනේ. ඔතන හැබැයි මෙහෙම සම්බන්ධිකුත් තියෙනවා. ඒත් මේ දැන් මෙතන රාජසිංහ පරම්පරාවට අදාළ උරුමේ ගැනීමේ මේ හේතුව මත තමයි දැන් බෙල් වාර්තාවේ සඳහන් වෙන්නේ විදිහට. නමුත් අපේ මේ ලොකු පුතා මාමා කියන විදිහට මායාදුන්නේ රජතුමා විසින් මෙතන පොත් කතාවක් කියනවා. දැන් ඒක බෙල් වාර්තාවට ඇවිල්ලා නැහැ. ගම්වාසීන් විසින් කතා කරන්නේ බෙල් වාර්තාව ගැන නෙමෙයි මේ පුරාණ ඉතිහාසයේ ඉඳලා පැවතගෙන එන මේ මායාදුන්නේ රජතුමාගේ ඉතිහාසය. නමුත් මේ කතාවෙන් කතාව යන විදිහට ඉතිහාසෙ උගන්වන විදිහට මේ රාජසිංහ රජතුමා විසින් තමයි මේ පොත් ටික පුච්චලා තියෙන්නේ. පුච්චලා කියන විනාශ කරලා කියන්නේ පුච්චනවා කියනටත් වැඩිය විනාශ කරලා. පුච්චපු කතාවක් වෙනද සඳහන් වෙන්නේ නැහැ බෙල් වාර්තාවේ. මේ අපේ තිස්සසේ විසින් සඳහන් කරන්නේ මේ බෙල් වාර්තාව පිළිබඳව. වෙන කිසිදු එකක් නෙමෙයි බෙල් වාර්තාව. ලොකු පුතා මම කියපු විදිහට මේ කතාවෙන් පැරණන්ගෙන් එන කතාව තමයි අර මායාදුන්නේ රජතුමා මේක උඩ පොත් පුලිස්සපු කතාව. නමුත් බෙල් වාර්තාවේ සඳහන් වෙලා තියෙන රාජසිංහ රජතුමා විසින් මේ පොත් විනාශ කරපු බවට ඒක පුලිස්සපු කතාවක් නැත. ඔව් පිළිසුපු කතාවක් නැත. ඔව් විනාශ කරපු කියන එක තමයි. අනිත් එක තමයි දැන් මායාදුන්නේ කියලා කියන්නේ රාජසිංහ රජුගේ පියා. මායාදුන්නේ කියන්නේ රාජසිංහ රජතුමාගේ පියා. එතකොට මායාදුන්නේ රජුගේ පියාගේ අනිත් සහෝදරයා තමයි මේ සකල කලාවල්ලභ. ඒ කියන්නේ මේක රජ පවුලක්. පවුලක්. කොහොමද මායාදුන්නයි රාජසිංහයි කියන්නේ එකට බැදිච්ච කට්ටිය. ඒක ලේ උරුමේ තියෙන කට්ටිය. ඔව් මායාදුන්නේ කියන්නේ රාජසිංහගේ පියා. සකල කලාවල්ලභ කියන්නේ මායාදුන්නගේ බාප්පා. හරි කවුරු හරි මායාදුන්නගේ රාජසිංහගේ බාප්පා. එතකොට ඒ කට්ටිය එක පරපුරක් විදිහට එකතු වෙලා මේ රාජ්‍ය උරුමේ තියෙන පොත්පත් විනාශ කරුවා කියන එක වාගේ කතාවක් තමයි බෙල් වාර්තාව කියන්නේ. බෙල් වාර්තාවේ සඳහන් වෙන්නේ ඒ විදිහට. ඒ කියන්නේ දැන් මේ අපි දැන් ඔය ඉතිහාසයේ දන්නේ නැති විදිහට දැන් මේ තිස්ස මහත්තයයි අපේ මේ ලොකු පුතා මාමයි කියන්නේ ගොඩාක් ඉතිහාසය පිළිබඳව හදාරන දෙන්නේ ඒ පිළිබඳව විශාල දැනුමක් තියෙන විදිහට. මේ රාජසිංහ රජතුමාගේ පුතෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ මේ මායාදුන්නේ රජතුමා. මායාදුන්නගේ පුතෙක් හැටියට රාජසිංහ. මායාදුන්නගේ පුතෙක් හැටියට. ඒ කියන්නේ මායාදුන්නගේ පුතෙක් හැටියට තමයි රාජසිංහ සඳහන් වෙන්නේ. ඒකට මායාදුන්නේට ඉඳලා තියෙනවා සකල කලාවල්ලභ කියලා සහෝදරයෙකු. ඔව්. ඒතකොට ඒ සහෝදරයා උඩුගම්පල රජකම ඉඳද්දී කීරවැල්ලේ පරම්පරාව වරහා රාජසිංහට සම්බන්ධ වෙනවා. ඒතකොට මේ කීරවැල්ලේ පරම්පරාව මැණික් කඩවරටත් සම්බන්ධ වෙනවා. ඒ මැණික් කඩවරත් සමග මේ ඒතකොට මැණික් කඩවරත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒකයි මේ කීරවැල්ල. ඔව් කීරවැල්ල හරහා තමයි රාජසිංහ රජුරුව මේ මායාදුන්නේ මේ පරම්පරාව ක්‍රමෙන් මෙහෙට වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒක මහනුවරටත් යනවා. මහනුවරටත් යනවා. ඒ කියන්නේ දත්ත ධාතුවත් එක්ක මැණික් කඩවර සම්බන්ධ කරගන්න අවශ්‍ය නිසා ඉතිහාස ලේඛකයා ඒ විදිහට ලීවාදෝ කියලා මට සැකයක් මතුවෙනවා. තුල සැකයක් මතුවෙනවා මේ විදිහට. ඔව් කීරවැල්ලට සම්බන්ධ කරලා. මොකද කිස්සේට මහන් රජුගෙන් කාලේ දල්ලා ගෙනාපු දන්ත කුමාරයාටයි හේමාලටයි මේ ගම්වරයක් දුන්නා කියනවනේ කීරවැලිපත්තු වෙන්නේ. කීරවැලි පත්තුවෙන් ගම්වාරයක්. ඔව් ගම්වරයක්. ගමක්. එතකොට ඒ ගම්වරේ දීලා තියෙන කීරවැලිපත්තු. කීරවැලිපත්තු තියෙන බෙලිගල් කෝරළේ. බෙලිගල් කෝරළේ. එතකොට මේ බෙලිගල් කෝරළේ කීරවැලිපත්තුව වාගේ නම් භාවිතා වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී තමයි. මේක ඉස්සෙල්ලා භාවිතා වෙන්නේ අර කිස්සිරිමවන් කාලේදී. ඔව්. කීරවැලිපත්තුව කියලා කතාව. ඔව්. එතකොට මේක පෘථිවියේ ඉතිහාසඥයන් විසින් මේක යම්කිසි දෙයක් වෙනස් කරලා දීවද කියන එක පොඩි සැකයක් තියෙනවා. ඒවා ඉතිහාස පරීක්ෂකයන් විසින් හොයලා බලලා මේවා ඇත්ත ඉදිරියට කරන්න ඕන කියන එකයි මගේ අදහස. හරි. මේ වර්තමානයේ මේ දැන් අපි යන බිබිල මේ ශෝකයට ඇති වුණු ඒ උල්පතේ ජලය අර අපි ඉස්සෙල්ලා පෙන්වු ආකාරයට මේ තියෙන ආකාරයට පිටාර ගලනවා මෙන්ම තව ඒ වගේම මේ ජලය වර්තමානයේ මිනිසුන් විසින් පාවිච්චි කිරීමටද පුරුදු වෙලා තියෙනවා. ඒ පාවිච්චි කරන විදිහේ බට යොදා ඒ බට වලින් ගෙවල් වලට වතුර ලබා ගන්න ආකාරය අපිට පෙන්වන්න කරනවා. අපි කුඩා කාලේ අපේ අත්තලා මුත්තලා මෙතෙන්ට තියාගෙන ඉන්නවා.
පීල්ලක්. ඔව් පීලා කියන්නේ කිතුල් බෑවකින්. ඔව්. අපේ ගම්වාසි ඉඩෝර කාලේ අපේ ගමට වතුර නැති වෙනවා. ඔව්. ඒ ඉඩෝර කාලේ වතුර නැති වෙනකොට මේ පීලෙන් තමයි නාන්නේ. මේ පීල්ලෙන් තමයි නාන්නේ. මේ අපේ ගමේ හේරෝ දෙනා මෙතෙන්ට නාන්න එනවා. නාන්නේ. ඒ කාලේ. ඒ අපි කාලේ. කුඩා කාලේ කියන්නේ 1965 67 68 වගේ කාල සීමාවේ මම දන්නවා මං කුඩා කාලේ මට අවුරුදු 12 13 කාලේ ඒ කාලේ ඉඳන්ම මේක බැඳලා පිටට වතුර දෙනකම්ම දැන් මේ මෑත කාලේ මේක බැඳලා වතුර දුන්නේ එතකම මේකෙන් තමයි අපේ ගමේ මේ කුඹුරියාවේ වැඩ කරන කට්ටියයි හේරම නෑ මෙතනින්. නෑ මෙතනින්. ඔව්. මේ කියන්නේ මේ එන වතුර පාරෙන් තමයි නාලා නාන තියෙන්නේ. තියෙන්නේ. ඉතින් මේක වතුර පාර කියන්නේ මේක හරියට මේ අපේ නිලධාරි මේ රජයේ නිලධාරි මේක හරියට වටහා ගත්තා නම් අපේ මේ යායවල් තුනටත් වතුර එනවා. මේක දැඩිගම තවත් එහාට මේකේ වතුර දෙන්න වතුර තියෙනවා. ඒ කියන්නේ මාර වතුර කන්දරා මේකෙන් එනවා. වතුර කඳක් එනවා. එනවා. කියන්නේ සාමාන්‍ය පොල් ගහක ප්‍රමාණය, පුවක් ගහකට වඩා පොල් ගහක ප්‍රමාණය මෙතනින් වතුර එනවා. වතුර එනවා. ඔව්. ඒ වතුරකින් මෙහෙන් ගිහින් මේ අපේ ඔයක් තියෙන අලක් ඒකේ ගුරුගොඩේට යනවා. ගුරුගොඩෙන් කැලණිකට තමයි වතුර පාර යන්නේ. යන්නේ. හැමදාම යනවා ඉතින්. ඉතින් ඒ හින්දා මේ රජයේ නිලධාරි මේ ගැන කවදාවත් බලලා නැහැ. බලලා නැහැ. රජයේ නිලධාරි ඉන්නවා නම් කවුරු හරි රජයේ මෙතන ඇදින් බලලා මෙතන මේ කඳු ඒක ළඟ ලොකු දැම්මක් බැඳලා ඔව්. වතුර පාර දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. ස්ටෝක් එකක් කරලා. කරලා. මේ යායවල් තුනම ජල මහ දෙකම වැඩ කෙරියයි. දෙකම වැඩ ආයේ කෙරියයි. වහින්න උනන්නේ නැහැ. නෑ. අපිට වැස්ස අවශ්‍යම නැහැ. නෑ. මේක හරියට ප්‍රතිසංස්කරණය කරගත්තොත් මේ වතුර අපට තියෙනවා. අතනින් බුදු ගහලා එනවා බිල්ලෝ හිප්පි කටු අසහනය කලින් ආවා. කලින් ආව නේද? ඔව් මේ බැන්දට පස්සේ ඒක තියෙනස් වුණා. දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට මේ රාජසිංහ රජුරෝ බෙල්වාට්ටා වෙන විදිහටත් අපි තිස්ස මහත්තයා කියන විදිහට අපේ මේ ලොකු පුතා මාමා කියන විදිහට මේ ගම්වාසීන්ගෙන් පැරණන්ගෙන් ඒක කට කතාවෙන් පැවතගෙන යන ආකාරයටත් මේ අර අපි ඉස්සෙල්ලා පෙන්නපු ලෙන උඩ ඒ ගල් තලාව මත ඒ ගල් පොත් විනාශ කරා හෝ පිච්චුවා කියන කතාව මත ඒ ඇතිවෙච්ච ශෝකයට මේ බිබිල මෙතන බිබිල කියලා නම් කරලා තියෙනවා මෙතනින් මුහුද ගොඩ ගැලුවා කියලා නේද මාමා? ඔව් ඔව් මුහුද මුහුද ගොඩ ගැලුවා කියලා. මුහුද ගොඩ ගැලුවා කියන ඒක මත ඒ දිය බුබුලක් මතුවලා තියෙනවා මේක කියා ගන්න බැරි තරම් ගැඹුරක් පල්ලෙහාට පවතිනවා. ඒකෙන් ඉස්සර සිප්පි කටු ඔය මුහුදු වැලි ඒ වගේ ඒවා ඇවිල්ලා තියෙනවා. තව තව මේකේ බැඳිච්ච කතා ගොඩාක් තියෙනවා. ඒ කතාත් එක්ක අපි අද මේ මාමාගේ කතාව අහමු. දැන් අපි ක්‍රමයෙන් අර ආවා මේකේ ඉහළම තැනට අපේ කතාවේ ප්‍රධාන මාතෘකාවට. දැන් මේ අලුපත ගම හැදිච්ච විදිහත් ඒ අලුපතට ඒ කියන්නේ අලුපොත ඒ කියන්නේ මේ රජතුමා විසින් නේද මාමා? ඔව්. මේ රජතුමා විසින් මේ මායා දුන්නේ මේ මාමා කියන විදිහට බෙල් වාර්තාවේ අනුව නෙමෙයි මේ ගම්වාසීන් විසින් කතා කරන විදිහට මේ මායා දුන්නේ රජතුමා විසින් ඒ පොත් පිලිස්සුපු තැන ඒ ශෝකෙට පිලිස්සුපු ශෝකෙට මේ දිය බුබුලක් මතුවලා තියෙනවා. මේ කතාව දිය බුබුලේ කතාව කියෙද්දී මේක මුහුදු ජලය මෙතනින් එනවා ඒ ඇතිවෙච්ච ශෝකෙට මේකෙන් දිය දහරක් ඇති වුණා කියලා මේ ඉතිහාසයේ කතා වෙනවා. අපි ඒකේ විවිධ කතා තියෙනවා පැටපැදිච්ච කතා තියෙනවා විවිධ ගම් අපේ නියම් ගම් තියෙනවා මේකට අදාළව හැදිච්ච මේ දිය බුබුලේ මේ ඉතිහාසය අපිට මාමා සඳහන් කරන්න. දැන් අපි මේ අහගෙන ඉන්න ජනතාවට. දැන් මේ දිය බුබුල මතු වුණා කියලා කියන්නේ මේ රජ්ජුරුවෝ මේ වෙනත් මේ පොත්පත් අපේ පුච්චපු නිසානේ. මේ පුච්චපු මේ දිය බුබුලේ දැන් මෙතනින් දිය බුබුල මතුවෙලා මේක මැණික් කර ගම පුරාම වතුර පාර ගියා. ඒ වතුර පාර ගියාට පස්සේ එදා ඒ වෙනකොට පළවෙනි පරාක්‍රම බාහුව දෙවෙනි පරාක්‍රම බාහුව කියලා මම නම් දන්නේ නැහැ. පොළොන්නරුවේ රජකම් කරලා තියෙන රජිගම හිටපු රජිගම පරම්පරාවේ රජ කෙනෙක්. ඒකට ඒ රජා තමයි මෙහාට සේනාව ගෙන්නවලා මේ බුබුල මතුවෙන තැනට අලිලව්වා කොටන් දැම්මා කියන කතාව තමයි ඉතිහාසයේ අපට අපේ මුතුන් මිත්තෝ කියලා තියෙන්නේ. ඒකට මේතනින් ගලාගෙන ගියා කියලා කියනවා අපේ ගමේ කුඹරක් තියෙනවා මෝරා කුඹර කියලා. ඒක මෝරා කුඹර හැදිලා තියෙන්නේ ඒ මෙතනින් ගිය මෝරෙක් එහාට ගියා කියලා. ඒක වතුර පාර ලොකුවට තලකඳක් වාගෙන ආවා කියලා කියන්නේ. ඉතින් ඒක කෙලින්ම ඉතින් අපේ ඔයෙන් මේ ගුරුගොඩවලට ගිහින් ගුරුගොඩෙන් කැලණිකට තමයි ගියා කියලා ඉතිහාසය කියන්නේ.
අපි මේ තිස්ස සරුත් එක්ක යන ගමනේ තිස්ස සරුත් එක්ක අද අපි ඇවිල්ලා අපි ක්‍රමයෙන් දැන් මේ තිස්ස සර් යන්නේ බෙල් වාර්තාවට අනුව නේද තිස්ස මේ තිස්ස සර් කියන්නේ මේ බෙල් වාර්තාව අර මම ඉස්සෙල්ලා සඳහන් කරා විදිහට තිස්ස මහත්තයාට මේ බෙල් වාර්තාව පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා මේ බෙල් වාර්තාව අධ්‍යයනය කරපු එක්කෙනෙක් මේ බෙල් වාර්තාවට අනුව මේ රාජසිංහ රජතුමා අපි ඉස්සෙල්ලා කතා කරපු ඒ එකතුට පොත් පිලිස්සුවා කියලා නෙමෙයි පොත් විනාශ කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ බෙල් වාර්තාවේ. ඒ වගේ මේ ගම්වාසීන් විසින් ඒ ශෝකේ මෙහෙම කතා අර ලොකු පුතා මාමා කියපු විදිහටත් මේ ඒ ශෝකයේ සමග තමයි මේ වෙලා තියෙන්නේ. නමුත් දියබුබුල මත වෙලා තියෙනවා. මේ දියබුබුල ගැන අපි දැන් අද කතා කරන්න ආවේ මෙතනට. ඒ දියබුබුලේ මතේ දැන් මේ දියබුබුල මේ කතාව අනුව මේ දියබුබුල මුහුදෙන් ආපු උල්පතක් විදිහටත් මේ මුහුදු ජලය මෙතනට පැමිණෙන බවත් අර ගම්වාසී විසි කරපු අපේ ලොකු පුතා මාමා කතාවේ සඳහන් වෙනවා. නමුත් දැන් තිස්ස මහත්තයා කියන්නේ දැන් ඊටත් වෙන හාත්පසින් වෙනස් කතාවක්. අතන කිව්වා රාජසිංහ රජුරෝ පොත් විනාශ කරපු බවට. ගම්වාසී ජනතාවගේ මතය වෙනස් දෙන්නේ තිස්සස. ගම්වාසී කියන්නේ මෙතන මායාදුන රජතුමා විසින් පොත් විනාශ කළා කියලා. දැන් සර් අපිට පැහැදිලි කිරීමක් කරන්න දැන් මේ බෙල් වාර්තාවට අනුව මේ දියබුබුල ගැන මේ දියබුබුල ගැන. නැත්නම් මේ දියබුබුල ගැන මට පෞද්ගලිකව මන්දරන මතය තමයි මම මෙතන කියන්නේ. සමාජයට ජනප්‍රවාදී විවිධ කතා තියෙනවා, විවිධ කතාන්තර නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම විවිධ ඒ නිර්මාණය වෙච්ච කතා අරගෙන විවිධ ලේඛකයෝ විවිධ විදිහට විස්තර කරලා තියෙනවා. නමුත් මගේ පෞද්ගලික මතය නම් මේක මේ අපේ භූ විද්‍යාව අනුව තියෙනවා මේ භූගත ගංගා කියලා කොටසක් සාමාන්‍යයෙන්. උල්පත් භූගත උල්පත්. එතකොට මේ භූගත ගංගාවල් කීපයක් එකතු වෙලා විශාල පීඩනයක් සමගින් මෙතනින් වතුර මතුවෙනවා කියන එක තමයි මට මගේ මතය. දැන් අපි මේ මෙතන මේ දියබුබුල ওই මායාදුන්න රජුගේ කාලේ මතු වුණා කියනවා නම් අදින් අවුරුදු 600කට ඉස්සෙල්ලා සිද්ධ වෙන කාරණයක් නේ. නමුත් අදින් අවුරුදු 600කට ඉස්සෙල්ලා එවැනි සිද්ධියක් සිද්ධ වුණා කියලා වුණා නම් මීට වැඩිය මේක පිළිබඳව යම්කිසි සත්‍ය කරුණු අපිට එහෙම ස්වභාවික මතු වුණා කියන එක පිළිබඳව මීටත් වැඩිය කරුණු තියෙන්න ඕන. නමුත් එහෙම කරුණු නැහැ. ඇත්තෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කය පිළිබඳව 1890 බෙල් මහත්තයා ලියපු වාර්තාවට අනුව ඒකවත් මේ පිළිබඳව සඳහනක් වෙලා නැහැ. ඒක හැබැයි මේ රාජසිංහ රජුරෝ, මායාදුන රජුරෝ යන විවිධ තොරතුරු සටහන් වෙනවා. නමුත් මෙවැනි කාරණයක් පිළිබඳව සටහනක් වෙන්නේ නැහැ. මගේ පෞද්ගලික මතය තමයි අර භූගත ගංගාවකින් ජලපහරක් මතුවෙනවා කියන එක. ඒක ලෝකේ කියන්නේ මේ අපේ ශ්‍රී ලංකා භූමියේ නිර්මාණය වෙච්ච කාලේ ඉඳලම තියෙන යම්කිසි ලක්ෂණයක් තියෙන. ඒ කියන්නේ දැන් සර් කියන විදිහට අර දැන් ලොකු පුතා මාමා කියවනේ මේ වෙච්ච ශෝකයත් එක්ක මේ දියබුබුල මතුණා කියලා. එතකොට මේක අර හෙන්ඩු ලියද්ද? එතකොට මෝරක් කුඹර. දැන් ඒ වගේ මෙතනින් මෝරෙක් ආවා, මෙතනින් හෙන්ඩුවක් ආවා. ඒ වගේ මෙතන ලොකු ජල කඳක් ඉස්සර ආවා. එහෙම ලොකු කතාවක් පිටිබැදලා තියෙනවා. ඒ කියන්නේ මේක වටේට මේක බැඳිලා තියෙනවා. ගොතලා තියෙනවා. එතකොට තිස්සස සඳහන් කරන ඒවා මිත්‍යා විශ්වාසද ඒවා කොහොමද එතකොට? ඒවා මිත්‍යා විශ්වාස කියන ජනතාව තුළ ජනප්‍රවාදනය වුණා. ඔව්. දැන් අපේ බෞද්ධ සාහිත්‍යයේ සටහන් වෙනවා මේ දෙව්දත් තෙරුන් ගැන නේද? දෙව්දත් තෙරුන් අර අවීච මහා නරකයට අදගෙන ගියා මේ මොකද්ද බුදුහාමුදුරන්ට කරපු අරෝව නිසා. ඔව්. නමුත් දැන් ඒ වගේම සිද්ධියක් තමයි මෙතනත් දැන් ඔය ජනප්‍රවාදයනේ නේද? ඔව්. අර පොත්පුත්සාප ශෝකෙට මෙතන දියබුබුලක් මතුවෙලා ගම වහගන්න හැදුවා කියලා වගේ. ඔව්. නමුත් දැන් ඔය සිද්ධිය අතරේ දැන් දෙව්දත් තෙරුන් වහන්සේ එහෙම අවීච මහා නරකයට ඇදගෙන ගියාගේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන දෙයක්. එහෙම සාහිත්‍ය කරුණු අධ්‍යයනය කරපු ඒවා පිළිබඳව පරිහරණය කරන උදවිය සමාජයට මේ වගේ මතයක් මේ සමාජයේ රෝපණය කරාද කියන එක රෝපණය කරාද කියන. දැන් එතකොට ලොකු පුතා මාමයි කතාවේ මෙහෙම දෙයක් සඳහන් වෙනවා. ලොකු පුතා මාමා අපිට කියනවා මේකට ඒ කටි පොඩි කාලේ අර ඇටි කෙහෙල් ගහක් තිබවල මේ උඩ. ඒ ඇටි කෙහෙල් ගහෙන් මේ ලොකු පුතා මාමා එහෙම අර ඒ කඳන් කඩලා දාලා මේ කපලා දාලා මේක අර ඇතුළට දැම්මා කියලා. ඒක දැම්මත් එක්ක මේක උඩට ගහනවා කියලා කතාවක් කියනවා. එතකොට එච්චර ප්‍රෙෂර් එකක්. ඒ කියන්නේ ලොකු වේගයකින් මේක උඩට ගහන්නේ. එතකොට එහෙම ගහන්න තරම් අර දිය ඇතුලේ තියෙන ගංගාවල වේගයේ ප්‍රෙෂර් එක වැඩිද? එහෙම වෙන්න විදියක් දැන් අර කොහෙද අර අපි යන්නේ හුමාල කොහෙද? හුම්මානේ උනත් මුහුදු වතුර ගල් දෙකක් අස්සෙන් ගහපුවා මුහුදු වතුර තමයි ඒ රාළ තමයි උඩට යන්නේ. හරිද? අර එතන ලුඩු බැදිලා අර මෙහෙම එකක් හැදිලා තියෙනවානේ. එතන මෙච්චර කියන්නේ දිය දහර පවා ඒ කියන්නේ දැන් ගංගා ජලයක් මෙච්චර දැන් අර කෙහෙල් කට මේක අතුරු දාන යන දුරක් හොයාගන්න බැරිලු. යනවා. ටික වෙලාවක් ගියට පස්සේ උඩට ගහන්නේ මේක. ඒතකොට ඒක මෑත කාලේ නැති වුණා. ඒක මෑත කාලේ නැති වුණා. ඔව්. ඒ කියන්නේ ඒක මේ මෑත කාලේ තුන නැති වෙලා තියෙනවා. වතුර පාර අඩු වුණා. වතුර පාර අඩු වුණා. ඒතකොට දැන් අර එහෙම කතාවක් ඒ අතීතයේ තිබිලා තියෙනවා.
ඒ කතාවත් එක්ක තිස්ස මහත්තයා දැන් කියන්නේ ඒතර ගංගාවර ජලය එච්චර වේග වෙන්න පුළුවන්ද අපිට? ඒක හරි. එහෙම වේගෙන් එන්න ඇති. නමුත් මේ මෑත කාලේදී ඒ අපේ කොට කොට දෙමන් අපේ සමාජයට ආවනේ මේ නලලින් කියලා. නලින් ක්‍රමයක් ඒතකොට මේ නලලින් සමහර විට මේ වාගේ උල්පත් එක්ක දුරින් සම්බන්ධ වෙනවා ඇති. සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන නලලින් වලට අර ප්‍රෙෂර් එකේ කොටසක් බෙදලා යනවාද කියලා මට ඒකක් කියන්න සාමාන්‍යයෙන් හිතන්න පුළුවන්. ඔව් අතීතයේ මේකේ මෙහෙම කතාවකුත් කියවෙනවා. මේ අතීතයේ මේ ජල කඳ වහන්න උමනාවට මේ වලට අලි ධම්මලා කොට ධම්මලා මේ අලි ධම්මලා මේක ගොඩාක් පාගලා තියෙනවා. එහෙම කතාවක් මේක ඇතුලේ කියවෙනවා. එතකොට දැන් අර එහෙම ඉතිහාසයක් තියෙන එකක් තිස්ස මහත්තයා කියන්නේ බෙල් වාර්තාවට අනුව මේක මෙහෙම රාජසිංහ රජුරුව මෙහෙම එකක් කරලා තියෙනවා. නමුත් මේ වගේ එකක් සඳහන් වෙලා නැහැ. එතන මේ ඉතිහාසය මකලා තියෙනවා. මෙහෙම මෙතන මේ වගේ එකක් දැන් අලි ධම්මලා කොට ධම්මලා පෑගුවා කියන්නේ මෙතන ලොකු මොකක් හරි හේතුවක් තිබිලා තියෙනවානේ. හේතුවක් තිබිලා තියෙනවා. අපි ඒ දේ එළියට ගන්න ඕනේ. මොකද්ද මේ සත්‍ය කතාව? මේ ගම්වාසීන් කියන විදිහට මේක මෙහෙම ෂෝක්යක් තිබිලා තියෙනවද? නැද්ද? අපිට අපිට ඇත්තට මේ පිළිබඳව දැනුමක් නැහැ. අපි කට්ටියන් අහනවා මේ ගැන දැනගන්න. එතකොට දැන් තිස්සස කියන මේක මිත්‍යා ප්‍රබන්ධයක් මතවාදයක් විදිහට හැදිච්ච එකක්. තිස්සස කියන්නේ මේක මුහුද කොට ගැලීමක් නේ. මේ මුහුද කොට ගැලීම එහෙම වෙන්නේ නැහැ. මේක ගංගාවකින් එන ජලයක් කියලා. අපිට තව සඳහන් කරන්න පුළුවන් දැන්. එතකොට මෙහෙම ඉතින් අර එව්වා පට يعني අර බැඳි ජනතාවත් එක්ක බැඳිච්ච කතාවත් එක්ක මේක දැන් අර විශ්වාස කරනවා. ඒ වුණා මේක ජලය මිරිදිය රසයි කියලා අපිට කට්ටිය සඳහන් කරනවා. ලුණු රහක් තියනවා කියලා. ඒතර එහෙම වෙන්න හේතුව මොකද්ද සර්? ඒක දැන් මෙහෙමනේ අපි විශාල දුර ප්‍රමාණයක් ගෙවා ගන්න මේක එන්නේ. එන්නේ. එතකොට ඒ දුර ප්‍රමාණයක් ගෙවාගෙන එනකොට ඒ දුර ප්‍රමාණයේ තියෙන පොළොව එක්ක සම්බන්ධ වෙලා තමයි එන්නේ නේද? ඒ සමහරට මොහොත එක සම්බන්ධ වෙන්න පුළුවන් තවත් තැනක ගංගාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ගංගාවට සම්බන්ධ තවත් තැනක ලුණු තියෙන තැනක සම්බන්ධ වෙනවා. එතකොට ඒවා හොදාන තමයි මෙහාට එන්නේ. බොණ්ඩ බෑද? බොන්න බෑ. වස්ත්‍ර බොණ්ඩද? වතුර බොන්න බෑ මේක තද කිවුලයි. ඔව්. ඒ කිවුල මෙතන මේ දැන් වටපිටාව පේනවනේ අර කහ පාටට මිදිලා තියෙන්නේ. එතකොට තද කිවුලක් එන්නේ මේක විශාල දුර ප්‍රමාණයක ඉඳලා මේක මේ ගමන් කරගෙන ඉන්නේ නිසා. ගමන් කරගෙන ඉන්න නිසා. ඔව්. ඒ නිසා ඒ පොළොව හොදාන එන කිවුල තමයි මේ තියෙන්නේ කියන එක. මේ වැලි සුදු පාට වැලි එන්නේ. සුදු පාට වැලි එන්නේ. ඒක වැඩි. ඒකයි වැඩි. මෙහෙමයි. මේකයි. ඔච්චර මඩ එන්නේ නැහැ. මඩ එන්නේ. මඩ එන්නේ නැහැ සුදු පාට වැලි එන්නේ. සුදු පාට වැලි එන්නේ. ඔව්. ඒ කියන්නේ මඩ කොහොමවත් එන්නේ නැහැ. ඔව්. සුදු පාට වැලි එන්නේ. වැලි එන්නේ. දැන් මේ බැම්ම බැඳපු නිසා අපිට ඒක හොයාගන්න බෑ. හොයාගන්න බෑ. දැන් මේ වටේට බැම්මක් බැඳන්න. ඒ බැඳපු නිසා ඔව්. සුදු පාට වැඩි කැට. සුදු පාට වැලි එන්නේ. ඒක සීප්පි කටු වෙනස් වෙනවා අපි කොටි කාලේ. ඔය ඉඳලා හැදලා එනවා. සීප්පි කටු ඉඳලා හිටලා එනවා. දැනුත් එනවා ඇති. දැන් එනවා දැන් බැඳපු නිසා හොයන්න බෑ. සිප්පි කට්ටු මේව ඔක්කොම මෙතන හිමිට යාවා. ඔව්. කියන්නේ මේකේ ලොකු ඉතිහාසයක් තියෙන කතාවක් ඇත්තට. මේක මුහුදත් එක්ක බැඳලා එන කතාවක්. මේක ෂෝක් වෙන මුහුද ගොඩ ගැලුවා කියන්න පුළුවන් අපිට. ඔව්. මේක වර්තමානයේ විවිධ කතාත් එක්ක මේ අතීතයේ වර්තමානයේ වෙනකොට අතීතයේ කතාත් එක්ක විවිධ කතා පැතිරලා තියෙනවා. මේ ගැන හොයන්න උනන්දුවක් දක්වන අපි වගේ කට්ටියක් තව ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ කට්ටියත් මේක නරබලා මේ ගැන මේ නරඹන්න එන්න නේද? මේට අදාළ තොරතුරු එකතු කරලා මේ ගැන රටට දැනුම් දීලා මේවා සංරක්ෂණය කරන්න මෙව්වල තියෙන වටිනාකම රටට එලි දක්වන්න මෙව්වලට අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි අදට මේ වීඩියෝ සමගන්නවා. අද අපිට ලොකු හයියක් වුණා අපේ ලොකු පුතා මාමා මේ ගමේ ලොකු ඉතිහාසයක් දන්න ඉතිහාසයක් අඳුරන මාමා කෙනෙක්. ඒ වගේ ලොකු පුතා මාමටත් අපේ හැම වීඩියෝ එකකම වගේ අපිට සහාය දක්වන තිස්ස මහත්තයත් අද අපි එකතු වුණා. එහෙනම් හැමෝටම ජය වේවා. මේ සියලු දෙනාටම එහෙනම් ජය වේවා.